මේ අම්මේ මට මේ කම්පියුටර් එක ඔය තාත්තට කියලා ගන්න බැරි වේද? මේ ඔය තාත්තා කිව්ව නේද ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 100ට වැඩිය ගත්තොත් කම්පියුටර් එක කරන් දෙනවා කියලා. එහෙම නෙමෙයි අම්මට බැරිද පොඩ්ඩක් තාත්තට කියලා මේ නිවාඩු කාලෙම මට කම්පියුටර් එක කරන් දෙන්න. අපේ මයිකලේ ගෙදරටයි බන්ටිගේ ගෙදරටයි කරන් දීලා අම්මේ. පොඩ්ඩක් තාත්තට කියලා බලන්න බැරිද? හෙට උදේට තාත්තා එන්නේ. අපි කියලා බලමු. හැබැයි මම නම් කැමති නෑ උඹට ඔය වගේ දේවල් අරන් දෙන්න. උඹ ඉතන ගන්න වැඩක් කරන්නේ නෑනේ. ගෙදර කවුද? සුමනා? ඉච්චි? ගෙදර ඉන්නවද? මහත්තයා පොඩ්ඩක් ඉන්න එනවා. මහත්තයා ඔයා ආවද? ඔව් හිච්චිකෝ. හිච්චිය නැද්ද ගෙදර? අනේ මල්ල උදේ හිටියා. මම හිතන්නේ මේ මයිකල් පුතා වෙන හම්බෙන්න යන්නේ. ඌ දැන් රස්තියාදු යන වැඩි. ඌට ශිෂ්‍යත්ව විභාග නේද මේ ළඟදී? විභාගෙට පාඩම් කරන්නේ නැද්ද? ලකුණු 100 පැන්නොත් මම කම්පියුටර් එකත් අරන් දෙනවා කියලා තියෙන්නේ. ඔව් මට දැන් මතක් වුණේ. ඒක ඇහුවනේ. කම්පියුටර් එක මේ දැන් අරන් දෙන්න බැරිද කියලා. දී දැන් තියෙන කම්පියුටර් එක ගොඩක් කැඩිලානේ. ඒක ඉතින් ඉස්කෝලේ වැඩක් විතරයි කරගන්න පුළුවන්. මට පේන්නේ මූ මේ ගේම් ගහන්න වගේ මේ කම්පියුටර් එක ඉල්ලන්නේ. දැන් තියෙන කම්පියුටර් එකේ වැඩක් එකක් නැහැනේ. ලක්ෂක නම් වියදම් කරලා ගේම් ගහන්න පුරවන්න දෙන්න. ඔක අද ගෙදර ඉන්නේ බලාගමු. අර මං කැම් වගේක් ගෙනාවා. වාහනේ ඇති. ඒ ටිකක් ගන්න මට පොඩ්ඩක් අමතකුණා. ඒ ටික තරම් තියාගන්න. ඉතින් ආවම බලමු. මට කම්පියුටර් එක කරන් දෙන්න සල්ලි නම් තියෙනවා නෝනේ. ඒ වුණාට ඔකට ගේම් ගහන්න කම්පියුටර් කරන් දෙන්න වැඩක් නැහැ. කිනුම් කටයුතු කරන්න අපි එක කරන් දුන්නානේ. ඔව් මහත්තයා. ආච්චිවාට වැඩක් නැහැ කියලා කම්පියුටර් එක. මොකද ගණන් කටයුතු කරන්නේ නැහැ නේ හරියට. මං ගන්නවා මහත්තයා. සෑමඩි. හිච්චි උඹ පාඩම් කරනවද බම් මේ දවස්වල? අඩෝ නෑ මං ශිෂ්‍යත්ව විභාගෙත් ළඟ එනවා තාම පාඩම් කරන්න බැරි වුණානේ. මේ මට උඹට පොඩි සීනියර් කියන්න දෙනවා. මම මේ ළඟදී ගන්න ඉන්නේ හොඳ කම්පියුටර් එකක්. එතකොට අපිට මල්ටිප්ලේ ගහන්න පුළුවන්. අර ගේම් එක. අඩෝ සිරාවට උඹට අලුත් කම්පියුටර් එකක් කරන් දෙනවා කිව්වද බං? මමත් පාවිච්චි කරන මේ 3rd gen එකක් තාම. මේකෙත් ලොකුවට ගේම ගහන්න බෑ. උඹ ගන්න ඉන්නේ අලුත් මේකක්ද? අඩෝ බං සුපිරිම අලුත් මේකක් ගන්නෙ. හොඳ ග්‍රැෆික් කාඩ් එකක් එහෙම තියෙන එකක් තමයි ගන්නවා කියන්නේ. අඩෝ ලස්ස 2.5-3ක්වත් යයි නේද බං? ඔව්නේ. මාත් හරියට ගණන් නම් දන්නේ නැහැ. කොහමද තාත්තගේ මේ පරණ ඉල්ල ගන්න ඕන. හිච්චි. මොකෝ කරන්නේ උඹ අද ඉන්නවද අපේ ගෙදර? නෑ මයිකලයා. අද ඉන්න වෙන්නේ නැහැ. මේ ගෙදරට කියලා නෙවෙයි යාවේ. දැන් තාත්තත් ගෙදර ඇවිල්ලා ඇති. මම යනවා හොඳේ. අපි පස්සේ දෙත්තමු. හරි මයිකලයා. බුස්සර වයන. පරිස්සමෙන් ඵලයක්. ඉච්චි ඔබ කම්පියුටර් එක වරන් දෙන්න කියලා අම්මට කිව්වද? අම්මට කිව්වේ නැහැ. තාත්තගෙන් අහන්න කියලා කිව්වේ. හරි ඉතින්. මගෙන් අහන්න කියලා අම්මට නේ කිව්වේ. පිස්සු කියවන්න එපා. අර පිස්සු ඇද්ද? මෙහෙමයි. ඔබට ලැප්ටොප් එකක් කම්පියුටර් එකක් අරන් දෙන්න විදියක් නෑ අපිට. ඔබ හරියට ඉගෙන ගන්න දෙන්නේ නැහැ රස්තිය දුකයි. අනිත් එක දැන් ඔබ කොහෙද කියේ? මම මේ මයිකලයා ගෙදර ගියේ තාත්තේ. අනේ මට කොහමද ලැප්ටොප් එක අරන් දෙන්නකෝ. මම ඉගෙන ගන්න වැඩක් ආගන්න ගියේ මයිකලයා ගෙදර. නෑ උඹට දැන් සිංහලෙන් කිව්වා. ආයෙ මට කියන්න තියන්න එපා. ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 100ට වැඩිය ගත්තේ නැති වුණොත් උඹට අරන් දෙන්න ලැප්ටොප් කම්පියුටර් මොනවද? අනේ තාත්තේ කියන දැනකට වඳින්නම්. අනේ මට කම්පියුටර් එක අරන් දෙන්නකෝ. අනේ තාත්තේ මම ඉගෙන ගන්න වැඩ පාවිච්චි කරන්නේ. ඔය උඹට තියෙන්නේ කම්පියුටර් එක. ඒකෙන් මේ වැඩ ටික කරගන්න බැරිද? අනේ ඒක කොච්චර පරණ එකක්ද තාත්තේ කොට්ටුව මැෂින් එකක් නේ. ඒක මොකක්වත් කරගන්න බෑ. සර්ච් කරලා ඉන්නත් වැඩක් විතර යනවා. වැඩ ටික කරද්දී ඔක්කොම ඉවරයි තාත්තේ. අනේ අරන් දෙන්නකෝ. දැන් උඹ ඔය කීයක විතර එකක් ඉල්ලන්නේ? උඹේ ඔය කලින් කම්පියුටරේ නම් රුපියල් 12000කට නිගත්තේ අපි. උඹට 20000ක විතර එකක් දෝන. හරි කමන්නේ. මාරන් දෙන්නම් කොහෙන. 20000ක එකක් 20000ක් නෙවෙයි 20000ට බින්දුවක් තව ඉස්සරහට දැම්මනම් හරි තාත්තේ. යකෝ 20000ට බින්දුවක් ඉස්සරහට දැම්මත් 20000ම තමයි. බින්දුවක් ඉස්සරහට දැම්ම කියලා බින්දුවයි දෙකයිනේ. වැඩි වෙන්නේ නැහැ බං.
20000ම තමයි. නෑ තාත්තේ මේ රුපියල් ලක්ෂ 2ක් සමහරවිට 2මාරක් විතරක් වෙන්න පුළුවන්. ඉතින් මම මේ ඉල්ලන්නේ ඉතින් එකක් නක්. බුදු අම්මෝ රුපියල් ලක්ෂ 2මාරක්. තොට රුපියල් ලක්ෂ 2මාරක් දීලා කම්පියුටර් අරන් දෙන්න. ඉඳා තොට. ඉඳා. අප්පටියෝ තාත්තේ ගන්න එපා. අම්මෝ අම්මේ බා බේර ගන්න. තොට ලක්ෂ 2මාරක් දීලා ලැප්ටොප් අරන් දෙන්න, කම්පියුටර් අරන් දෙන්න අපි. තෝ ඉගෙන ගන්නවද? ඉගෙන ගන්නවා නම් මට ලක්ෂ 20ක් උනත් දීලා අරන් දෙන්න පුළුවන්. අනේ තාත්තේ බොරු කියන්න එපා. ලක්ෂ 20ක් තියා රුපියල් 5000ක් දීලා බයිසිකල් එකවත් හදලා දෙන්නේ නෑනේ. තොට මම අම්මේ බේර ගන්න. මේ තාත්තා මරනවා. මෙන්න මිනිස්සාවාට මංකල්. මට අරන් දෙන්න නෑ කිසි දෙයක්. මට ගන්න එපා. මම යන්න මේ ගෙදරින්. මට වැඩක් නෑ. මම ගිහලා මම ගන්නවා. මගේ ජීවිතේ මම හදා ගන්නවා. අපි යනවා. කොහෙද ඔය යන්නේ ඔබ? කොහෙද? මාත්‍යා ඉක්කිට ගන්න එපා. මොකද්ද වෙලා තියෙන්නේ ඔයාට? කම්පියුටර් කරන්න දෙන්න බෑ කියන්නේ. මම යනවා අම්මේ. මට වැඩක් නෑ කම්පියුටර්. අනේ මගේ හිතේ කොහෙද යන්නේ? මම මයිකරේ ගෙදරට යනවා අම්මේ. මම ටික දවසකින් එන්න. හිතනවා. ඒත් එන්නේ නෑ. පල්ලයන් ගිහිල්ලා උඹම ගානි. හෙට වෙදී ආයේ ගෙදර වරේ. උඹ සිසත් විභාගයට යන්න ඕනේ නේද? අඩෝ මයිකලයා කඩියා බලපංකෝ බං මට උණු වැඩේ. මං තාත්තා ගැහුවා බං මං කම්පියුටර් එක කිල්ලුවා කියලා. අඬන්න එපා හිටියා. ඉතින් මොකක් හරි ගත්තුන් ගලා ගන්න. උඹට ලැප්ටොප් එකක් ගමු. ඔව් බං හිටියා අඬන්න එපා. අපි මොකක් හරි කරමු. මම ගමේ තියෙන මොකක් හරි වැඩ ටිකක් කරලා හරි. ඒක ගන්න හොයාගමු. අඩේ. එල අපි මොකක් හරි ගන්න දෙන්න හොයාගමු. ඊ බං. නඩ අඹබත්තක් තියෙනව නේද සුලපාලා මාමගේ. අපි ඔය අඹබත්තට හොරාට ගන්න අඹ ටික හදාගමුද? ඊට පස්සේ බං හොඳ ගානක් ගන්න පුළුවන්. අපිට ලැප්ටොප් එකක් ගන්න පුළුවන් ඉතින්. උඹලා කඩිය කොහොමද කරන්නේ ඕවගේ වැඩනේ. දෙයි ඒකේ යන්න පුළුවන්. ඕව කරලා තවලක් ඇයි බං? තවන්නේ ලැප්ටොප් එක ගන්න ඕනනේ. තරම් දැන් අද මම ආවට ගාවට මම අහන්නේ කී දැන් අද කොහෙද ඉන්නේ? ඕන්න අපේ ගෙදර වරි. ඕන්න නෑ බං. මම කොහමද ගෙදර යන්න ඕන? ගෙදරින් එලෙව්වොත් අත්තාවුලනේ. මම ගෙදර යන්න ඕනේ. මම මේ ඉවලේ ආවට යන්න ඕනේ. අපි යන වැඩේ කරමු. ආදී එන ලයිකල්ලා යා අපි මම යනවා. මයිකලේ මාත් එක්ක යන්න නේද? මයිකලේ යන්න පුළුවන්. ආ යමන් කඩියා. හරි බං එනම් උසාවයි උඩ දෙන්න සල්සන බලන්න. හරි. හරි ඉතියා පරිස්සමෙන් ඉඳපන් ඔබත්.